කහදු ආරච්චිගේ ඉන්දිර දුෂ්‍යන්ත ව්‍යාපාර කටයුතු කරමින් සහ මම ශ්‍රී ලංකා විදුලි මණ්ඩලයේ සේවක වශයෙන්ද දීර්ඝ කාලීනව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යටතේ ඉස්කෝලේ කාලීනම මම දේශපාලන කටයුතු වල නියත වුණා. ඊට පස්සේ මම ආපු ගමන ගමෙන් පටන් ගත්ත තරුණ සභාවෙන් කණ්ඩායම් නායකයා වෙලා මන්ත්‍රීවරයෙක් වශයෙන් 2017 දී චන්දිල්ලා රත්නපුර මහනගර සභාවට පත් වෙලා ආපු ගමනේදී අද මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ රත්නපුර දිස්ත්‍රික් සංවිධායකවරයා. ඒ අතරතුර දැන් ආපු මේ මැතිවරණයත් මම මුහුණ දෙනවා. මුළු ශ්‍රී ලංකාව පොඩ්ජන එක්සත් වෙනුමැත්තේ රත්නපුර මහනගර සභාව විතරයි මල්ලි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනි කණ්ඩායමකින් තරඟ වදින්නේ. ඒක ඓතිහාසික ජයග්‍රහණයක් වෙනවා. අපි ගෞතමය ලබා ගත්තොත් මුළු ලංකාවම මොකද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනි කණ්ඩායමක් තරඟ වදින එකම පළාත් පාලන ආයතනය. ඒ පොදුනේ රත්නපුර නගරයේම රත්නපුර ධර්මශාලාව වල මේ ගොඩිගම ගම්මානයේ ඉපදිලා මීටර් 200ක් දුරින් තමයි නගරේ ඉඳන් මගේ ගම්මානයේ පිටලා තියෙන්නේ. ශ්‍රීවැලි මධ්‍ය මහාවිද්‍යාලය සහ රත්නපුර ධර්මශාලා පිරිවෙන් විද්‍යාලය වල ඉගෙන ලැබුවේ. ඊට පස්ව සාමාන්‍ය පෙළ උසස් අධ්‍යාපනය දෙකම මම පාස් වුණා. මගේ දෙමාපියෝ ගැන කියනවා නම් දැන් දෙමාපියෝ දෙන්නම අම්මයි තාත්තයි ජීවිතෙන් අතර නැහැ. ඒගොල්ලෝ එදා ඉඳන් මල්ලි අපිට යාගුණ ධර්ම තමයි කියන්නේ. කියන්නේ ගමේ අපි හිතමු මල්ලි මලගියක් වුණා නම් අපේ තාත්තා ඒ කාලේ අපි මුංචි කාර්යය කරනවා මල මොන දේවල් ගමේ පළවෙනි කාම වෙලා අපි තාත්තා බාර ගන්නවා. අපේ අම්මා කෙරුව පන්සලත් එක්ක තමයි සම්බන්ධතාවය. අම්මයි තාත්තයි දෙන්න අපිට යහමාර්ග තමයි දැන් ඉගෙනුනේ මල්ලි. ඉතින් ඒ අම්මගෙන් තමයි මල්ලි මම දේශපාලන පිටු. අම්මා පාසල ධර්මශාලාව එතකොට දේශපාලනය ශ්‍රී ලංකා නිදහස් අම්මලා බලකනු. ඉතින් අම්මාගෙන් පස්සේ මම තමයි දේශපාලනට අම්මාගේ කර්තව්‍ය ගෙන යන්න ඉදිරියට ආවේ. ඉතින්යි දුර දෙන්නෙක් ඉන්නවා. දෙන්නම ඉංග්‍රීසි මාධ්‍යයෙන් සසෙක්ස් ජාත්‍යන්තර පාසලේ ඉගෙනු ලැබුවේ. ඒක උසස් අධ්‍යාපනය දෙන්නම ඉංග්‍රීසි මීඩියම් වලින් අපවර්ගසන් උසස් බාලිකා විද්‍යාලයේ උසස් පෙළ හදාරියේ ලොකුදුව මේ ජපානයේ රැකියාවනේ කරනවා. ජපානයේ යන්න කලින් එයා තමයි ඇලෝසියස් විද්‍යාලයේ ජපාන් භාෂාව උගන්වපු ගුරුවරිය. දැනට එයා ජපානයේ රැකියාව කරනවා. දෙවෙනි දුවත් බයෝමෙඩිකල් ඩිග්‍රියක් කරලා මේ 4 මාස 10 තමයි මල්ලි උපාධිය අරන් අවුට් උනේ. එයාත් මේ සැරේ බටුගෙදර කොට්ටාසේ මල්ලි රත්නපුර මහනගර සභාව සඳහා අපේක්ෂකයෙක් වශයෙන් තරඟ කරනවා පොදුන එක්සත් කරනවා. අපේ ඉස්කෝලේ යන කාලේ ඉඳන් මට දේශපාලනය කියන එක ඇඟේ තිබුණා. ඉතින් ඒ කාලේ ඉඳන් ඊට පස්සේ මගේ අම්මා දේශපාලනේ හොඳට දේශපාලනය කරපු කාන්තාවක්. මේ අම්මගේ ආවෙන් තමයි මම දේශපාලනට ආවේ. එදා ඉඳන් ගමේ තරුණ සංවිධානයේ කොට්ටා සංවිධානයේ හැම වෙලාවෙම සභාපතිත්වය ගත්තා. ඒ ආපු දේශපාලන ගමන තමයි මම යන්නේ. දැනටත් ගියසරේ පළාත් පාලන ආයතනයේ මම මන්ත්‍රීවරයෙක් වුණා. මේ සැරේත් මම තරඟ වදිනවා. මේ සැරේ මම කොට්ටාසේ මම මුලින් ජයග්‍රහණය කරනවා කියලා මම කොහොමද දන්නව? ඔබ මම මිනිස්සු සමග ජනතාව සමග හිටපු නායකයෙක් හැටියට මගේ මෙතන ගමන වල දේශපාලනයේ පළාත් පාලන ආයතනය නවතින්නේ නැහැ. දැන් ළමයා ඊළඟ පාරේන පළාත් සභා නැතිවන්ට මම මුහුණ දෙනවා. ඒකෙත් මම ජයග්‍රහණය කරන්න පුළුවන් කියලා මම උදාකරනවා ගන්නවා. මගේ ටාගට් එක 2029 පාර්ලිමේන්තු මැතිවරණයේ රත්නපුර නගරේ තරඟ කරන්න තමයි බලාපොරොත්තු. ජන සේවය කියන්නේ දැන් පෙළ මණ්ඩලයේ ඉන්නවා. ගමට මන්ත්‍රී වුණාට පස්සේ මිනිහා හිතන්නේ ගමේ චණ්ඩියා කියලා. මල්ලි මන්ත්‍රීවරයෙක් කියන්නේ ගමේ චණ්ඩියෙන් නෙමෙයි ගමේ ආරක්ෂකයා.
දේශපාලනය කරන වෙලාවට අපි අර පක්ෂයෙන් ඉල්ලනවා මේ පක්ෂයෙන් ඉල්ලුවට ප්‍රශ්නයක් නැහැ. අපි මන්ත්‍රීවරයා වුණාට පස්සේ අපිට පාට පක්ෂ ભેදයක් නැතුව අපි ගමට සේවය කරන්න ඕනේ. ඉතින් අපේ දෙමාපියෝ ගන්නපු දෙන්නේ මිනිස්සුන්ට ගන්න මලකියා වුණොත් ඒ ටික කරන්න අපිට ඒක ඇඟේ ඉස්කෝලේ කාලේ ඉඳන් අපිට ඒක ඇඟේ තිබිලා තියෙනවා. අපිට මේ හම්බ කරපුවට මුදල් වල වැඩි ඉන්නේ මිනිස්සුනේ. පාසලේදී යාළුවෝ සමග ඒවා අපි කරලා ඇත්තටම ඇඟේ හුරුව තියෙනවා. අපි 2017 මැතිවරණය ගමුකෝ. 2017 මැතිවරණ වලදී ඕවත් දන්නවා මුළු ලංකාවම දන්නවා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගෙන් කේල් කොටයක් ගමෙන් ඉල්ලලා ඡන්ද ඉල්ලුවත් දිනන කාලේ. දිනන කාලේ තමයි මම 2017 මැතිවරණය ඉල්ලුවා කියන්නේ. මගේ කොට්ටාසේ මහින්ද රාජපක්ෂ මහත්තයාගේ පොට්ටෙන් ආපු අපේක්ෂකයන් පරාද වුණා. ඉතින් ඒක තමයි මගේ දේශපාලනේ හොඳම ඉතිහාසය. මම ඒකේ මන්ත්‍රීවරයෙක් වෙලා පානක සභාවටපත් වුණා. ඒක මගේ හොඳම ජයග්‍රහණය. ඉතින් ඒ කාලේ මහින්ද මහත්තයාට ඡන්ද දෙන්නේ නැහැ නේද? මම දන්නේ මේ දේශපාලන අධිකාරිය මොනවා කරාද කියලා. ඇත්තටම මේක මල නගරයක් වගේ. අවසන් 7-8 පස්සේ මිනිස්සු නැහැ. මේකේ තියෙන සම්පත් වලින් මේක දිනු කරගත්තොත් රත්නපුර මම දන්නේ ලංකාවේ තියෙන අනිත් පූජනීය නගරවත් එක්ක සහ සංචාරක නගරත් එක්ක වුණාට පළවෙනි ස්ථානයේ ගේන්න පුළුවන් නගරයක්. මේ රත්නපුර නගරේ ගත්තාම වර්ෂයේ වැඩිම කාලයක් වර්ෂාපතනයේ වෙන නගරයක්. ඒ වගේම සිංහල අවුරුද්ද ඉවරලා දවස් 45 ගම්වතුර කියන එක හැමෝටම වෙනවා. මොන නගරෙම පහත් කලාප ගම්මිටියාපත් ඔක්කොම දවස් 45 ගම්වතුරට සූදානම් වෙනවා. දැන් අපේ සිංහල අවුරුදු 14 ඉවරයි. මේ තව දවස් 45 ගම අපේ ගම්වතුරක් අනිවාර්යයෙන්ම වෙනවා කියන. ඉතින් ඒ වගේ ලොකු අභියෝග තියෙනවා ගම්වතුර ජය ගන්න ක්‍රමවේදයක් තියෙනවා. ඉතින් ඒවකට හිටපු දේශපාලකයෝ විසින් ඒවා කරේ නැහැ කියන එක තමයි කියන්න තියෙන්නේ. රත්නපුරේ මම හිතන්නේ දරුවන්ගෙන් 40%කට වැඩිය මත්ද්‍රව්‍ය වලට බැහැවිලා තියෙනවා. ඒක ලොකු ඛේදවාචකයක්. මම දන්නේ ආරක්ෂක සාමයේ වර්ගයොත් පුදුලිය මොනවා කරනවද කියලා. ලංකාවට අපි හිතමු මත්ද්‍රව්‍ය ගේන මුල අපි දන්නේ නැහනේ. අපි සාමාන්‍ය මිනිස්සුනේ. මගේ එකවරම මේ දරුවන් වෙනුවෙන් මේ ඉගෙන ගන්න තියෙන නිදහස දරුවන්ගේ ඔක්කොම නිදහස මේ මත්ද්‍රව්‍ය නැති කරලා තියෙන්නේ. අන්නේ මත්ද්‍රව්‍ය නිවාරණය කිරීමේ වැඩපිළිවෙලකට තමයි ඔළුව පොලිටික් කියන්නේ මේ ළමයි ටික වෙනුවෙන් මේක කරන්නේ. මේ ළමයි වෙනුවෙන් මේවා ඉදිරිපත් වෙන්නේ. රාජපති පුටුව ලැබුණොත් මම ඒකේ ලොකු කොටසක් ඉවර කරනවා. අපි ගත්තොත් අපේ දෙමාපියන්ට ගුරුවරුන්ට අපේ තරුණයින්ට මට ඇත්තම පොදුවේ කියන්න තියෙන රත්නපුරේ එකම වචනය අපේ ළමයිව අධ්‍යාපනය ඇතිව පෝෂණය කරන්නේ. දෙමාපියන්ට කියන්නේ මේ තියෙන මේ අනතුරු වැඩිම අනතුරු තියෙන මධ්‍යවලින් ළමයින්ගේ ගෑන් ළමයක් හෝ පිරි ළමයෙක් ඒවා දෙමාපියනේ පිටිපස්සෙන් ඉඳලා ළමයාගේ අධ්‍යාපනයට දෙලා එයා හරි මාර්ගයකට ඇවිල්ලා එයාගේ ව්‍යාපාර කටයුතු හෝ රජයේ රැකියාවකට මොන රැකියාවක් නිරත වෙනකෝ පිටිපස්සෙන් ඉන්න කියන එක තමයි දෙමාපියන්ට කියන්නේ. ඒ තරම්ම ළමයට තනියෙන් ජීවත් වීම අමාරුයි. මගේ ඉදිරි දැක්ම කියන්නේ මේ අවුරුදු 5ට මම මේක අයිඩියා අරගෙන පොඩි කොටසක් කරලා ඊළඟ අවුරුදු 5 ඡන්දේ බලාපොරොත්තුෙන් කරන වැඩසටහන නෙමෙයි. පොඩ්ඩම අවුරුදු 5ක් ඉන්දිය මන්ත්‍රීවරයෙක් හැටියට මම දන්නවා නගරේ මොකද්ද දැන් කරන්න ඕන කටයුතු. සභාවට එන අරමුදල් කොහොමද ගන්න අපිට මධ්‍යම ආණ්ඩුවක් නැතුව සුපිරියටම යන්න පුළුවන් එකම සභාව මම හිතන්නේ ලංකාවේ තියෙන රත්නපුර මහනගර සභාව. ඒකට ඇති වෙන්න ආදායම් සහ සම්පත් ඕන දෙයක් තියෙනවා. නගරෙත් දිනු කළා, ගමත් දිනු කළා වගේ අතිරික්ත සංචිත සභාවෙන් පවත්වාගෙන යන්න පුළුවන් මුදල් දින අපිට මධ්‍යම ආණ්ඩුවක් අවශ්‍යම නැහැ. බලය ගන්න පුළුවන් වුණොත් පළවෙනි මාස 4 යනකොට මම මේකේ නගරේ වැඩ පිළිවෙල ටික පටන් ගන්නවා. විදුලි ආලෝක සංඥා, ආතුරු මාර්ග, නගරයට මනිකාවකට හරියට වාහනයක් ගන්න එක හොඳ ක්‍රමවත් පාකින් ටික ඒ වගේ සැලසුමක් ඇතුව ගියොත් මල්ලි නගරය සහ ගම නිකම්ම දියුණු වෙනවා.
ඇත්තටම නගරාධිපති වුණොත් මේ නගරය මුලින්ම මල නගරයක් කියන නමෙන් මුදා ගන්නවා මම. ඒ කියන්නේ වීදි ආලෝක සංඥා සංචාරකයෝ මේ නගරයට ගෙන්නගෙන එතකොට නගරයේ මැණික් ව්‍යාපාරීන්ට හොඳ පහසුකම් ලබා දීලා මල නගරයක් කියලා හැමතැනම ප්‍රචාර වෙලා තියෙන රත්නපුර මැණික්පුරය පළවෙනි මාස 4 5 6 යනකොට මාස 6 යනකොටම හොඳම නගරය බවට පත් කරන්න අවශ්‍ය මූලික අධිකාරිය ටික පවත්වන එක තමයි මගේ එකම අරමුණ.